දලයෙන් උපන් හෙයින් මට දලපත්තිනී කීවා. ගින්නෙන් උපන් නිසා මට ගිනිපත්තිනීද කීවා. සලබෙන් උපන් මා දේවත්වයට පත්වී සලබපත්තිනී වූවා. මේ මාගේ අප්‍රකට කේරළේ ප්‍රකට කතාවයි. අයබෝවන් මගේ යාළුවෝ හැමෝටම. අදත් මම ඔයාලට අරගෙන ආවේ පත්තිනි දේවියගේ තවත් එක් කතාවක්. මේ කතාව පත්තිනි දේවිය දලයෙන් උපන් දලපත්තිනී කතාවයි. මේ කතාව තුළ ගිනි පත්තිනි සලඹ පත්තිනි කතාද අන්තර්ගතයි. මොකද මේ කතා එකට එකක් බැඳී තිබෙන නිසා. පත්තිනි දෙවඟන යනු ඉන්දියාවේ උපන් දේවතාවියක්. ඉතින් ලංකාවට වඩා වැඩි මූලාශ්‍ර ප්‍රමාණයක් ඉන්දියානු පොත්පත් තුළින් අපිට සොයාගත හැකි. ඉතින් අදත් මම මේ කතාව ඔබට අරගෙන ආවේ ඉන්දියානු මූලාශ්‍ර සහ පත්තිනි හැල්ල, කෝල්මුර කවි ආදී ශ්‍රී ලාංකික ජන මූලාශ්‍ර තුළිනුත් ඒ වගේම තවත් මූලාශ්‍ර එක් කොට ගනිමිනුයි. දලපත්තිනි, ගිනිපත්තිනි, සලඹ පත්තිනි කතා ලාංකික ජන සමාජය තුළ කතා තුනක් ලෙස වෙන වෙනම දැක්වෙනවා. නමුත් පත්තිනි හැල්ලේ ඒ වගේම ඉන්දියානු පත්තිනි කතා තුලත් මේ කතා එකිනෙකට බැඳී තිබෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. බුදුන් සරණ ගිය පත්තිනි දේවතාවිය පිරිමි ආත්මයක් ලබා අතු දිනක බුදුවෙන් වායි ප්‍රාර්ථනා කළා. ඉන්පසු බුදුදහම চিරාත් කාලයක් වැඳගෙන ශ්‍රී ලංකා ද්වීපයේ වැඩ වාසය කිරීමට එතුමිය තීරණය කළා. බැතිමතුන්ට පිහිට වෙමින් බැතිමතුන්ගේ පින් ලබාගෙන එතුමිය අදටත් ශ්‍රී ලංකා ද්වීපයේ දෙවොල් වල වැඩ සිටිනවා. ඉතින් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් අපි එනම් යමු අද අපි ගෙනෙන දලපත්තිනි කතාවට. මේ කතාව සිදුවන්නේ ඉන්දියාවේ පඬි රටේ. ඉතින් පඬි රජුගේ මංගල හස්තියා ඇත්ගාල තුල හරිම අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා. ඒ වගේම එතාගේ දකුණු දල තුලින් ඊටමත් දීප්තිමත් දිව්‍ය ආලෝකයක් නිකුත් වෙන්නට පටන් ගත්තා. රාජකීය නක්ෂත්‍රකරුවන්ගෙන් වූ රජතුමා මේ සඳහා සාධාරණ හේතුව කුමක්දයි ජ්‍යොතිර්වේදීන්ගෙන් විමසා සිටියා. ඉතින් නූගත් නක්ෂත්‍රකරුවා ප්‍රකාශ කර සිටියේ මේ දල තුලින් පුංචි කුමාරියක් බිහිවන බවත්, දූ කුමාරියක් ඇති දැඩි කළහොත් රජුට ජීවිතයෙන් පවා වන්දි කිවීමට සිදුවන බවත්ය. නක්ෂත්‍රකරුවාගේ අනාවැකිය සත්‍ය වේ. නමුත් රජුට එවැනි ඉරණමකට අත්වීමට සිදුවන්නේ දියණිය අතහැර දැමුවොත් පමණි. රජුගේ රාජ්‍යත්වය සහ පඬි රටේ අනාගතය විනාශ මුඛයට ඇද දමන ලද්දේ මෝඩ නක්ෂත්‍රකරුවෙකු හා මෝඩ පඬි රජුගේ තීරණය නිසාය. පසු දින උදා විය. නක්ෂත්‍රකරුගේ අනාවැකිය එලෙසින්ම සිදුවිය. ඒ අති උතුම් දලපත්තිනි මෑණියන්ගේ උපත සිදුවිය. රජුගේ මගුලැතුන් තම දල මතින් උපන් පත්තිනි දෙවඟන එහෙමත් නැතිනම් දලපත්තිනි කුමාරිකාවට තම දියණියට ලෙස ආදරය කරන්නට පටන් ගත්ත. අන්ධකාර දිනය උදා විය. රජු නක්ෂත්‍රකරුගේ මෝඩ තීරණය ගන්නට සූදානම් විය. තිරිසන් සත්වයෙකුට දැනුණු දරු සෙනෙහස නොදැනුණු රජතුමා පුංචි කුමාරිකාව රන් පෙට්ටියක දමා රන් පතක ඔතා ගඟේ පාකර හරින්නට විය. ඉතින් පුංචි දල කුමරිය කාවේරි ගංගා මාතාව විසින් ජලයේ පා කරගෙන යන්නට විය. මෝඩ අනාවැකියක් නිසා පඬි රජු තමාගේ වල තමාම කපා ගන්නට විය. රටත් රාජ්‍යත් අනතුරේ හෙලන්නට විය. දෙවියන් ලබා දුන් ත්‍යාගය කාවේරි ගඟේ පාකර හරින්නට විය. කාවේරි ගඟ සිසාරා තම දලෙන් උපන් දියණිය සෙවූ ඇත් රජු පසු කාලයකදී ලය පැලීමිය ගිය බවටද ඇතැම් කතා පුවත්වල ඇත. මෙලෙස කාවේරි ගඟේ පාවී ගිය මෙම රන් පෙට්ටිය වෙළඳ කණ්ඩායමක් දැක එය ගොඩටගෙන විවෘත කළහ. එය විවෘත කිරීමෙන් පසුව ඔවුන් මේ පුංචි දූ කුමාරිකාව දැක පුදුමයට පත්විය. තමන්ටත් දරු සම්පත් නොමැති මේ වෙළඳ කණ්ඩායමේ වෙළඳ නායකතුමා විසින් මෙම පින්වත් දූ කුමාරිකාව තමන්ගේ දියණිය ලෙස හදා වඩා ගන්නට විය. කන්න ගී ලෙස නම් ලැබූ ඇය වැඩිමහල් වියට පත්විය. කලවයස පැමිණීමත් සමග
කෝවලන් නම් සිටුවරයෙකුට මේ විවාහ කර දෙන ලදී. තම ස්වාමියා වෙනුවෙන් ඇය ඉමහත් පතිශීලය රකින්නට විය. ඕ පත්තිනි චිත්‍රපටයේ දැක්වෙන ලෙසට පාසලඹක සොරකමකට ලක්කොට කෝවලන් නම් තම සැමියාව රජු විසින් මරා දමන ලදී. කුඩා කල තමා රාජ්‍යයෙන් නිරපා දෙමු එමෙන්ම දැන් තමාගේ සැමියාගේ ජීවිතය උදුරාගත් පඬි රට කෙරෙහිත් පඬි රජු කෙරෙහිත් වෛරය බැඳගත් ඇය මහා කාලියසේ පඬි රට බලා ගියහ. දලෙන් උපත ලබා කන්න ගිය වූ මාගේ පතිවෘතා බලයෙන් මේ මුළු පඬි රටම ගිනිලමි. ගිනි පත්තිනි වන්නෙමි. සලබන්න පන් සලබ පත්තිනි වන්නෙමි. මින් පසු එතුමියගේ වම් පියවර ගලවා පොළවේ ගසා එයින් නැගෙන ගින්නෙන් පඬි රජුත් පඬි රටත් විනාශ කරන්නට විය. ඉන් පසුව තමා කළ දේ පිළිබඳව තේරුම්ගත් ඇය දකුණු පියවර ගලවා පොළවේ ගසා ගිනිගත් පඬි රට සශ්‍රීක කරන්නට විය. කිරි උතුරවන්නට විය. මෙලෙස පඬි රට ගිනිලෑ එතුමිය ගිනිපත්තිනි ලෙස ප්‍රකට විය. ඉන් පසු පාසලඹක් මගින් ඕපපාතිකව දෙව්ලොව උපන් ඇය සලඹ පත්තිනි නම් විය. ඉන් පසු පුරුෂ ආත්ම භවයන් ලබා මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම පිණිස එතුමිය ධර්මයේ පිහිට ඇති මේ ලංකාදීපයට වැඩම කරන ලදී. දලෙන් උපන් දලපත්තිනි ලෙසටත් ගින්නෙන් උපන් ගිනිපත්තිනි ලෙසටත් සලඹෙන් උපන් සලඹපත්තිනි ලෙසටත් එතුමිය අපට පිහිටවීමට පැමිණේ.